Hi guys. ඉතින් ඔන්න අපි අද ඔයාලත් එක්ක එනවා අපේ මොනවද? අපේ ඩේ එක කොහොමද අපි ගත කෙරුවේ කියලා ඔයාලට කියන්න. එතකොට මම පසඳි and මම ධනුෂ්කා. මේ තමයි මගේ යාළුවා. ඇත්තටම මම නම් මෙයාට අපි මෙයාට කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන් කැරපොතුස් කියලා. මේ මම ඉතර කෙට්ටුවට පෙරනට මම ඉස්කෝලේ ගිහින් ඉවරයි. අසිස් ඔය අතර මට දැන් 26ක් වෙනවා. පුරු කියන්නේ. ඔයාලට පුළුවන් නම් අපි දෙන්නගේ ඒජස් ගෙස් කරන්න පුළුවන්. yes. කමෙන්ට් සෙක්ෂන් එකේ ඒජස් දාන්න. ඊට පස්සේ දැන් අපි බලමු ඔන්න අද ධනුෂ්ක අපේ ගෙදර ඇවිල්ලා තියෙන්නේ. අයිද ඔයාලා පිටිපස්සෙන් ෆොටෝ එකක් මෙතන පේනවා ඇති. ඇත්තම කිව්වොත් මගේ ආච්චි අම්මා and සීයා යාලා දැන් නෑ. anyway අපි දැන් අපේ කතාව කරගෙන යමු. අද මුලින්ම උදේ පාන්දර මොකක්ද උනේ? ඔයා මට කෝල් එකක් ගන්නකොට මම නිදි. ඔයා මට කෝල් කරා මේ ඒ කෝල් එක මට මිස් වෙලා තිබ්බා. ඔව්. ඊට පස්සේ මම කෝල් බෑක් කරාට පස්සේ ඔයා නිදි. එහෙම වෙන්න පුළුවන් නේ. ඔව්. මෙයාට normally හැරිච්ච ගමන් මතක් වෙන්නේ මාව. නිදි මර ගාතේ හරි කෝල් කරනවා. මෙයාට කෝල් කරාම මෙයාට නිින්ද යනවා. මම හිතන්නේ මගේ කටහඬ තමයි මේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ කියලා. මගේ කටහඬ අර අනිත් ගෑනුමගේ වගේ sweet and cute king ගාලා යනවාද බලන්න මම කටහඬ. king ගාලා මම නම් දන්නේ නෑ. so මගේ කටහඬ මම හරිම කැමතියි. ඔන්න හොමයි ගයිස් මෙයා ගැන හිතාගෙන anyway ඊට පස්සේ ඔන්න මෙයා උදේ එනවා අපේ ගෙදරට. විතර සේෆ් කන්න. ආත් ගන්න. ඔව් යාගාව තමයි ෆිගෝ තියෙන්නේ. මම අවුරුදු බලන්න. බීම පැකට් එක ඉල්ලගන්න. අනේ මටත් බීම පැකට් එකක් දෙන්නකෝ. දෙනවද නැද්ද? ඔයා තුන පාට එකක් ගන්න. මොකද? කොහටද දෙන්නේ? ඉවරයි මනික. ඔයාලට හොඳ නැහැ. මනික. ඔයාලට හොඳ නැහැ නේ. හොඳ නම් දිනවනේ. No. Yeah. පුතේ මම. ඔන්න ගයිස් ඉතින් මෙයා අද උදේ පාන්දර අපේ ගෙදරට එනවා. මම නම් පොඩි වැඩක හිටියේ. මම පයින් ආවේ දාඩිය පෙරාගෙන මෙයා නෙවෙයි මාව බලන්නවත් ආ. අතෝෂිකොත් මාව එහෙම්මම ගෙන්නව ගත්තා උඩට. නෑ ගයිස් මම අතර පොඩි වැඩක හිටියේ. පොඩි වැඩක කියන්නේ මට ඉන්නවා මාම කෙනෙක් අතෝෂිකොත් එයාගේ වැඩේ මට වද දෙන එක. ඉතින් අදත් එයාගේ නමින් තිලින ඔයා මේක බලනවා නම් අතරම සෝරි. තිලිනල හැමෝම ඉවරයක් කරනවා. ඉතින් එයා උදේ පාන්දර කෝල් කළා කිව්වා නේ දෝනි මෙන්න මෙහෙම පොඩි වැඩක් තියෙනවා මට මේක කරලා දෙන්න ප්ලීස් කියලා. ඉතින් මම මගේ වැඩත් අරගෙන ඒක කරා. ඉතින් මාම කෙනෙක් හින්දා ඒ අතරේ තමයි මෙයා අපේ ගෙදරට ආවේ. මෙයා එනවා කියලා මම දැනගත්තේ අපේ මගේ බව්වා ඉන්නේ. එයාගේ නම ෆිගෝ. ෆිගෝ බුරන්න ගත්තා මෙයාගේ සුවඳ එනකොට. එයාව අපි ළඟදීම දවසක ආයෙත් මුණ ගැස්සවනවා. අනිවාර්යෙන්. හරිම ෂෝක්. හරිම කීකරු. කීකරු වෘද්ධයි වයස පුදුම දාගලක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් කැමති වෙයි. අනේද කියන්නේ මගේ දැන් මාසෙකට විතර කලින් මගේ කකුල ඇඟිල්ලකුත් කැඩුවා ඩයල් එක. සුපිරි දාංගලයක් තියෙනවා. අනිවාර්යෙන්ම එහෙම තමයි. ඔයාලා දන්නවනේ ඉතින් ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලා ගැන. ඉතින් ඊට පස්සේ මොකද උනේ? අපේ අම්මා ඔතේ කතා කර හිටියවල මට මතකයි. අම්මා කතා කර හිටිය මාත් එක්ක පහළ. ඊට පස්සේ මට බැන්නද කියලා නම් දන්නේ නැහැ. බැන්නේ නැහැ කියලා මම හිතනවා. ඒකට බැන්නා. අනේ. ඊට පස්සේ මම මෙයාට කිව්වා මගේ කාමරේට එන්න කියලා මගේ රූම් එකට. ඊට පස්සේ ඉතින් මෙයා ඇවිල්ලා මම මගේ පැත්තට ෆෑන් එක ස්ටොප් කරන් හිටියේ. මෙයා ඒකත් එයාගේ පැත්තට හරවගෙන Dr. Lies. හරි හරි. ගත්තා තමයි.
ගස් මං ගොඩක් දාරියෙන් හිටියේ. ඉතින් මම ෆෑන් එක හරවගත්ත මගේ පැත්තට. ඕකේ then Then අපි මං, ඊයරත් රයිස් එකක් කෑවනේ දවල්ට. ඊයර රයිස් එකක් දවල්ට කෑවා. ඌරට මොන සෞඛ්‍යද කියනවනේ ඉතින්. ඔව්, අපි අතත් දැන් හොදන්න ඔන්න නැතුව. හදාගෙන කෑවා. හරිද? ඊපස්සේ දැන් මෙයා අද අපේ ගෙදර ආවේ. මෙයාලේ අම්මයි තාත්තයි එක්ක මෙයාට උයන්න පුරුදු කරන්න කියලා. මෙයා අඩුම අබවත් අඳුරන්නේ නැහැ. මං හිතා ආඩම්බරෙන් කියනවා මේ වගේ අලඹට ඉන්නවා කියලා. අපි මේ කලින් එන්න කතා වුණාට එන්න බැරි වුණා. මොකද මෙහි මදුරුවෝ කියලා මෙහෙ නෙවෙයි. ඔව් මෙයාට හවස් ඩෙන්ගු වරුවට හැදුනා. මදුරුවෝ කියලා අපේ ගෙදරින් මාව එව්වේ නැහැ. එහෙම පොඩි ප්‍රශ්නයක්. ඉතින් අද තමයි මේ උයන්න උගන්නනවා කිව්වම ආවේ. අපේ මන්නම් චාර්ජස් කරනවා. ඉතින් ඔයගෙන් චාර්ජ් කරන්න බෑනේ. ඒක හින්දා නැද්ද මම අහන්නේ? විදියට කවන්න කොහොම තමයි ගායස් අපේ වැඩ ටික ඔක්කොම මෙහෙම සිද්ධ වුණේ. අපි හවස පොඩි නැප් එකකුත් දැම්මා. හා ඔව් පසින්ද්‍රා නින්ද ගියා මට නම් නෑ ඉතින්. මම ඉන්ස්ටාග්‍රෑම් රීල්ස් බල බල හිටියේ. මම ඉන්ස්ටාග්‍රෑම් නෑ මම FB නෑ ඉතින් සෝ මම ඉතින් චුට්ටක් නිදාගත්තා. තව ඔයාලා දන්නවද මෙයාගේ වයස කීයද කියලා මෙහෙම හිටියට? ඔයාලා දන්නවද මෙයාගේ වයස කීයද කියලා නෑනේ. මගේ වයස දන්නේ නැහැ. ඔයාලා ගෙස් කරන්න. ඕකේ. ඔයාලට ගෙස් කරන්න පුළුවන් අපි දෙන්නගේ වයස කීයද කියලා. ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් අපේ වයස කීයද කියලා. පළවෙනියටම හරියට දාන කෙනාට අපි දෙනවා shout out එක. ඕකේ ඊට පස්සේ ඉතින් අපි දවල් ඊට පස්සේ අපි තව බීම බිව්වා නේද? අපි මිරින්ඩා බිව්වා. ඊට පස්සේ අපේ ෆිගර් ඉන්නේ මගේ බව්වා. අයියෝ ඔයාලා අම්මට අර ෆ්‍රී බීම පැකට් එකක් හම්බෙලා තිබ්බේ. ඔව් බීම පැකට් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් මාර ආසයි. දැනුත් තියෙනවා මේ මගේ හපැත්තේ තියෙනවා අපි දෙන්න දැනුත් බිව්වා. වගේම ඒකත් ඔරෙන්ජ් නේද? ඔව් ඒකත් ඔරෙන්ජ් අරගත් ඔරෙන්ජ්. ඔව් ඉතින් ඊට පස්සේ අපි මොනවද කරේ අපි යන හවස ෆ්‍රයිඩ් රයිස් හදන්න ගත්තා. ෆිගෝ එක සෙල්ලම් කරන්න හිටිය චුට්ටක් අමතක වුණා. ෆිගෝට හැබැයි මේ දවසේ උන්තර හොඳට දඟල හිටියනේ. අද පොඩ්ඩක් ඉතින් දඟල හිටියේ යාටත් ඉතින් කොල්ලෙක්නේ දන්නේ අම්මා දැම්මේ ආවෙලියට. ඉතින් කියන්න කොහොමද ෆ්‍රයිඩ් රයිස් එක ගැන? අපි ෆ්‍රයිඩ් රයිස් එක අපි හැදුවා ෆ්‍රයිඩ් රයිස් and පරිප්පුම් කොහොමද? අරකට පරිප්පු හින්දලා හැදුවේ ටෙම්පරාදුත් කරා. ඒක නම් රසයි. ඊළඟට බෝන්චි එකත් මාර රසයි. බෝන්චි එකත් මාරම රසයි and චිකන් ඩෙවල් එක ඒකත් රසයි. හැබැයි මම අර ලොකු මාළු මිරිස් කෑලි, තක්කාලි කෑලි පොඩක් කෑවේ නැහැ. මෙයා මගේ හැටි. ඔයා කොච්චරද කියනවනම් ෆ්‍රයිඩ් රයිස් එකේ තිබ්බ ලීක්ස් ටිකත් ඉතුරු කරලා තිබ්බා. ඕම ලීක්ස් එහෙම ඉතුරු කරලා තමයි කන්නේ. ඉස්සර නම් කැරට් නුත් ඉතුරු කරා. දැන් නම් ඒක පොඩ්ඩක් අඩු කරගෙන කැරට් කනවා. ලීක්ස් නම් ඉතුරු වුණා. ලීක්ස් වලට ගිලින්න පුළුවන්ද කියන ගයිස් මම හිතන්නේ ඇලෙන්නද මේ උගුර හරි. මෙයාගේ උගුර පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගයිස් ඔයාලා ගණන් ගන්න එපා. ගයිස් වලට කියන්න මට උපතින්ම දිවේ රස ග්‍රන්ථි නැහැ. ඒ සාර ලුණු චුට්ටක් වැඩි වුණාම අඩු වුණාම මට බලා ගන්න බෑ. ඒත් ඒකට පසඳී යාට මාර සෙන්සිටිව්. කියන්න ඔයා කොහොමද ඉව්වේ කියලාද? අද ෆස්ට් ටයිම් මම චිකන් ඇල්ලුවා. චිකන් මොකද්ද? සේරුම දාලා කලවම් කරලා චිකන් බැද්දේ පසුඳි. හැබැයි මික්ස් කරේ මම ඉතින් ඒක තියෙන්නේ මගේ අත්ගුණේ. ඕකේ. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන දැන් මෙතන මික්ස් කරා කියන්නේ පදම් වෙන්න අපි චිකන් ටික වෙලාවක් තියෙනවනේ බදින්න කලින්. ඉතින් ඒකට තමයි මම මික්ස් කරේ. හැබැයි ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දැම්මේ මම. මෙයාගේ බල්ල ෆිගෝ නම් මාව කෑවා මගේ මල්ලිට බල්ලා කියන්නේ.
මෙයාගේ බව ෆිගෝ මගේ හැම තැනම කෑවා. මගේ බැක් සයිඩ් එකත් කෑවනේ. Yes. Anyway, තාම හොඳට තියෙන ඔය හල්දි මං හිතන්නේ. Yes. නැත්තම් වාඩි වෙලින් ඉඳියන්නේ නැහැ මෙයාට. ඊට පස්සේ හැබැයි යාට මම හරි ආසයි. යාගේ පොඩි අඩුව මේ පොඩි ප්‍රශ්නයකට තියෙනවා නම් තියෙන්නේ යා හපන එක. අත දුන්නත් හපනවා. නැත්තම් පැලට හරි ෂෝක්. මම අපි හරි ආසයි. තුවාල කරන්න නෙවෙයි තුවාල හපන්නේ අපිට නැහැ. ආදරේට. තුවාල නැහැ. හරිම ෂෝක්. මගේ කකුලෙත් වෙනවා. මම හිතන්නේ එයා මට පස්නිටත් වඩා ආදරේ. I don't think so. ඉතින් guys ඊට පස්සේ අපි මොනවද හවස ඔයා තේ බිව්වේ නෑ මම බිව්වා. අපේ අම්ම තේ හදලා තිබ්බා. Plain tea. ප්ලේන් ටී හදලා තිබ්බා. මම කොහොමත් අනිත් ඒවා බොන්නේ නෑ. මම සාමාන්‍යයෙන් කැමති නෑ ටී බොන්න. පීටි බොන්න පොඩක් නෑ. හැබැයි උදේට පිටි එක නැතුව ඉන්නත් බෑ. මම නම් guys උදේට අතශින්කවත් බොන්නේ කුරක්කන් කැද. හැබැයි අද කුරක්කන් කැඳ එක මොකක් හරි පිටිවල අවුලක් ගිහිල්ලා අද මගේ මුළු දවසම මොකක්ද ඒකට කියන්නේ? ඉතින් අද කුරක්කන් කැඳ එක චුට්ටක් එකේ පිටි එක අවුල් ගිහිල්ලා තිබ්බා. ඒක නිසා අතනම අද මගේ මූඩ් එක ගොඩක් අවුල් ගිහින් තිබ්බේ උදේ ඉඳන්. දවසේම මම උදේ අම්මිත් එක්කත් පොඩ්ඩක් තරහ වෙලා හිටියේ හින්දා මගේ මට කුරක්කන් කැඳ එක නැත්තම් මුළු දවසම ආයේ කෑවේ නෑ වගේ තමයි. ඊට පස්සේ අපි තව මොනවද කරේ? අපෝ දෙවනි සැරේටත් බීම පැකට් බිව්වා. අපිව කන තවත් දෙයක් තියෙනවා. ඔව්, ඒක තව අපි එක ඔයාලත් දෙයක් එක්ක ෂෙයා තියෙනවා කරගෙන කන්න. කන්න කැමති. අපිට මොනවද කන්න තියෙන්නේ? පපායා. Yes. පැපෝ. පැපොල්. පැපොල් කෑම ලස්සන වෙනවා කියලා නම් තියෙනවා. අතශින් ඒක කිව්වොත් අපි නම් අපි එහෙම දෙයකට හිතලා කන්නේ. ඇත්තටම අපි ලස්සන වෙන්න හිතනවා නම් ඊට වඩා දේවල් ලස්සන කරනවා. පැපෝල් ගෙඩියක් අපි එනකම් බලාගෙන ඉන්නවා ගිලි අපේ බඩ ඇතුලේ. ඇත්තට මේකේ හරි ලස්සන පාටක් තිබ්බ මම දැක්කා. ඔව් ලස්සන පාඩක් හොඳට ඉදිච්ච පැපෝල් ගෙඩියක් තිබ්බේ. පැපෝ. හව් දැන් මෙයා වද මං ගෙදර අපේ ගෙදර තියාගන්න හැදුවේ කොහෙද මෙයාලා ගෙවල් පැත්තේ බරව බලන්න එනවලු. මෙයාට බරව හැදෙයි කියලා බලලා මෙයා දැන් ගෙදර යන්න හදන්නේ. ඊට කලින් අපි ඔයාලත් එක පැපොල් ටික කන්න තමයි guys හදන්නේ. Yes. එහෙනම් අපි යන් පැපොල් කන්න. ඉතින් අන්න guys අපි මොනවද අරන් ආවේ? පපායා ගස් ලැබු අරන් ආව ඔයාලත් එක කන්න. මෙන්න තියෙනවා මෙයාගේ ගස් ලැබු කෑල්ල. එතකොට මේකේ තියෙනවා මගේ ගස් ලැබු කෑල්ල. So ඔයාලත් ආසද කන්න? අපිත් එක කමුද? let's eat guys. අපි මොකද කියන්නේ අපි යාළුවා කෑල්ලක් දෙමුද? Yes. මෙන්න ඔයාලත් කෑල්ල බලන්න මේකේ කලර් එක හරිම Guys, මම අරන් ඉන්න බෑ මම orange color. මත් කනවා ඉතින්. ඇත්තටම මේක ගොඩක් අමාරුයි. Super. අදම අපි නම් නෙවෙයි ගස් ලැබු හැදුවේ. Yeah. but ඒක හොඳ කඩෙන් ගස් ගෙන ලැබු අපේ ගෙඩියක්. හිතන්නේ. ඒක හොඳ ගස් ලැබු ගෙඩියක්. They can't see me. So you can come here. Oh god. Now they can see you. Now guys, ඉතින් අපි So guys, අපි දෙන්නගේ වයස ඔයාලා කමෙන්ට් කරලා තියන්න. අපි දෙනවා පළවෙනිටම හරියටම කමෙන්ට් කරන කෙනාට shout out කරලා. තව අල් මොනවා හරි මොනවද අපි ගැන දැනගන්න ඕන නම් පහලින් පිස්සන් කොටුවෙන් අහන්න පුළුවන්. දාලා තියන්න. Just kidding guys. අපි ඔයාලට Q&A එකක් අරගෙන එන්න. Yes. දැන් ඉතින් අපි මේක ඉක්මනට කාලේ ඉවර කරනවා. මොකද මෙයාට ගෙදර යන්න ඕනේ. මෙයාට බරව මදුරු මොකද්ද චෙක් එකක් කරන්න තියලු. නෑ ඩෙන්ගු මඳුර ඔක්කාගේ මාව. ඩෙන්ගු මදුරු අනේ guys ඉතින් අපි කාල ඉවරයි. දැන් මෙයාලා තාත්තා කෝල් එකක් දුන්නා ගේට් එක ළඟට ඇවිල්ලා ඉන්නේ කියලා.
ආව නැත්තම් කරපලනවා කියලා කිව්වගේ මතකයි. නෑ එහෙම කිව්වේ නෑ. ඔයා කන දෙයක් කාලා හෙමිහිට එන්න කියලා කිව්වා. යා ඒකට ඉතින් අපේ තාත්තා මොනවටත් කෑමට මුල් තැන දෙනවා. ඒක හින්දා මෙයාලා තාත්තයි මෙයයි දෙන්නම කෙට්ටුයි. ඒක ආරෙන් එන්නේ. හැබැයි මෙයාලා අම්මයි නංගි මහතයි. අම්මා චබි නංගි නම් දැන් ගානට ඉන්නවා. අම්මා සෑහෙර කෙට්ටුයි හැබැයි බඳින්න කලින්. මෙයාත් ලේ ආච්චි කියලා තියෙනවා. මෙයාත් බැන්දට පස්සේ මහත් දෙයි කියලා. මෙයාට බඳින්න කෙනෙක් නෑ. නම් බෑ මට නම් බෑ. මට නම් බෑ මාත් වෙන්න. ඊට වඩා මේ කෙට්ටු ශරීරය හොඳයි මට. okay. So so එහෙනම් goodbye guys. අපි අදට vlog එක අවසන් කරනවා. අපි ආපහු ඔයාලට vlog එකක් සුබ කරගෙන දවසක්. ඔව් vlog එකක් කරගෙන ඉන්නම්. good night. and night කියන බෑනේ මෙයාලා බලන්න. එක එක වෙලාවට බලන්න. It's okay අපි කරන්නේ night. So good night. Good all. night. And sweet dreams. And also That's all. bye. Bye. මතක් කරලා අපේ page එක දාන්න. Bye. Subscribe කරන්න. Bye. Subscribe කරලා not ඇති bye. Okay, bye guys. Bye guys.